වැඩිම අපහාස ලද යුරේනි ගැන ඔයාලට කියන්න මම අවසර දෙනවා. අවුරුදු 23ක් වයස සුපිරි තාරකාවට. මමගේ දිවිනසා ගැනීම ගැන මාත් එකට කාපු බීපු නිලි මිතුරියන් එලිපිට කියපු විස්තර වලින් මම පිස්සෙක් වුණා. ලංකාවේ නිලියන් අතර සිය සරාගී රහස් ජීවිතය එලිපිටම පිළිගන්නා එකම යුවතිය වන යුරේනි නොසිකා. ඇය වයස අඩු තරුණයින් කීප දෙනෙකු සමග දිගටම එකතු වන බව මිරර් ආර්ට්ස්, හිරු ටීවී, හරි ටීවී වැනි නාලිකා හරහා එලිපිටම සිනාසෙමින් විස්තර පවසයි. මම සල්ලිවලට යන්නේ නැත්නම් වයස අඩු කොල්ලෝ තියාගෙන හිටියට තියෙන වැරද්ද මොකද්ද කියලා කියන්නකෝ කියමින් යුරේනි නොසිකා බක බකගා හක හක හගා සිනාසෙමින් පවසයි. යුරේනි නොසිකාට ලොකුම ටොපිය ලැබුණේ හිරු ටීවී නාලිකාවේ යුරේනි කළ කුණුහරුප තේරවිලි වැඩසටහන නිසාය. ඇයට එරෙහිව CID එකට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. යුරේනි CID එකෙන් බේරුණේ වහාම මාස 7කට ඇමරිකාවට පලා යමිනි. රෙනසිල්වා උගේ මද කිපීම මගේ පිටින් ඇරියා. මම වැඩසටහන ඉදිරිපත් කරන්න පමණයි. මට දැන් අපහාස කරන්නට එපා කියා යුරේනි නොසිකා විලාප තබමින් පවසා තිබේ. දැන් යුග කාන්තා සන්නිය හැදී සිටින යුරේනි ඇගේ කාමුක ජීවිතය එලිපෙට පැවසීම නිසා ඉතාමත්ම දැඩි වූ කෝපයටපත් ලංකාවේ වැඩිහිටි ගැහැණු බැරි කැල්ලි උඹ යෝන් පරපුර වනසන කතෝලික මර උගුලක් උඹ රටට සාපයක් කියා නිතරම කමෙන්ට් කිරීමෙන් දැඩි මානසික පීඩනයට පත් වූ යුරේනි ඉතාම කෝපයෙන් එම ගැහැණුන්ට බැනවැදී ඇත්තේ මට වඩාත්ම ඉරිසියා කරන්නේ ලංකාවේ නාකි හැතිරියෝ සෙට් එකක් බවයි. දැන් මෙදිවියේ පසුවන යුරේනි ලංකාවේ සවිමත්ම ෆිල්ම් ඇඟක් ඇති නිලිය බවට රසිකාවියන් පවසති. ටයර් බහැපු නැති යුරේනිගේ ඇඟේ හැඩය නියමයි. යුරේනිගේ මුහුණත් මස් පිරලා පිම්බිලා නැහැ යනුවෙන් ඔවුන් පවසනු දක්නට ලැබේ. බිකිනියට ලස්සනම නිලිය ලෙස ලංකාවේ රසිකාවියන් අතර චුලක්ෂි රණතුංග තේරීපත් වී සිටියත් ලංකාවේ වැඩිම වාර ගණනක් බිකිනිය පිටින් කලා කටයුතු වලට එක් වූ නිලිය ලෙස ඉතිහාසගත සරාගීම කාමුක වාර්තාවද ඇය සතුය. පජාත කක්කා හිරු රෙනසිල්වා මාව විනාශ කරා. තවත් මම නම් හිරු එකේ වැඩක් බාරගන්නේ නෑ කියාද යුරේනි පවසයි. යුරේනිගේ රංගපෑම් ඉතාම සවුත් වුණත් එයා බිකිනිය පිටින් ඉන්න එක තමයි ගතිය. ඒක පදිල්වීමක් නෙවෙයි කියා පිට රටවල ඇගයුමට ලක් වූ කලාකාරිය වන අනෝමා ජනාදරී පවසයි. යුරේනි නොසිකාගේ කැපී පෙනෙන මෙව්වා එක වන්නේ ඇය සුදු වීමට එන්නත් කර නැති එකම කලාතරුව වීමයි. මගේ චොකලට් බටර් පාට හමේ පාට මට හොඳයි.
මට හොඳ නම් තොට මොකෝ කියාද? ඇය ගිය සතියේ ටික්ටොක් සටනකදී පරල වී පවසා ඇති බවද දැනගන්නට තිබේ. යුරේනි නුසිකාගේ පුද්ගල ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු සොයා බැලුවොත් සරාගි යුරේනි නුසිකා ගුණසේකර උපත ලැබුවේ 1984 ජනවාරි 29 වෙනිදා බොරැල්ලේදීය. මෙතෝදිස්ත විදුහලින් ඇය ඉගෙනුම ලැබුවාය. රටවල් අතර සම්බන්ධතා ගැන පුද්ගලික සරසවියක ඩිප්ලෝමාවක්ද ඇය සතු වේ. ඇය කලාලුවට පිවිසෙන්නේ මිස් වර්ල්ඩ් තරගයට ලංකාව නියෝජනය කරමිනි. ඉන්පසු ටෙලිතිරයට පිවිසෙන යුරේනි කිතුරංගනා ටෙලිය 2007, කූඹියෝ ටෙලිය 2017, අයාල්, සඳසාක්කි, අරෝරා, සිහින සින්ඩරෙල්ලා, පිංගල දනව්ව වැනි ටෙලිවල රඟපෑවාය. සිනමාවෙහිද යම් රඟපෑම් රසක් ඉදිරිපත් කර ඇති යුරේනි නුසිකා නිනෝ ලයිව්, නයිට් රයිඩර්, ගජමෑන්, ටෙඩි වැනි සිනමා පටවලද රඟපෑවාය. සරාගි යුරේනි ගීත 3ක් ගායනා කර තිබේ. 2015 දී සාරිපොටේ, 2017 දී චුයින්ගම් වගේ කොල්ලෝ. වාගේම යුරේනි නුසිකාගේ අවසාන ගීතය වන්නේ යුරේනි නුසිකා ගුණසේකර 2024 දී ගායනා කරන ලද තාමත් බැඳලා නැහැ ගීතයයි.